නිකම් ලිස්සලා ගිහිල්ලා වගේ තියෙන්නේ. ඩිට්වල සුනි කුණාටුවෙන් පස්සේ බස් එකේ උසට ගල තියෙනවානේ. අර උඩින් කඩාගෙන ඇවිල්ලා මේ සාම චෛත්‍ය ගාව පාරත් මෙච්චරයි තියෙන්නේ. පාරේ කරන්ට් වල Hi guys, ඔන්න අපි ගෙදර ආවා. ඩිට්වල සුනි කුණාටුවෙන් පස්සේ තමයි මේ අපි ගෙදර ආවේ. මේ ඉතින් පාරවල් එහෙම ගොඩක් සවුත්තු වෙලා. හයියෙන් වැස්සනේ මේ පැත්තට. ඉතින් අපි පෙන්නන් යන්නේ ඕගලන්ට මොන වගේද පාරවල් කියලා. රාගල ඉඳලා නුවරඑළිය රාගල ඉඳලා තමයි දැන් යන්නේ. මෙන්න බෝඩ් එක ගාවම මෙහෙම පාර සවුත්තු වෙලා. මෙතනට කියන්නේ සූරියකන්ද කියලා. සූරියකන්දෙන් අපි නුවරඑළියට යන්නේ නුවර පැත්තට යන්නේ. රන්දෙනිගල පැත්තෙන්. වලපනේ. එහෙම දන්නව ඇතිනේ. එදින වලපනේ පාර. ඉස්කෝල ඔක්කොම අද පටන් ගන්න. අද 16 වෙනිදා. මේ ඉස්කෝලේ යන හෝල් ටිකේ ඉන්නවා සීතලේ ජෙස් දාගෙන. මේ ටැමිල් කට්ටියගේ ගෙවල් තියෙන්නේ. ඒගොල්ලෝ නම් පරිස්සමට ඉන්නවා. ඒගොල්ලන්ට මේ ලොකු ප්‍රශ්නයක් නැහැ. මොකද මෙහා පැත්තේ ලොකු කන්දක් නැහැ. තේවතුත් මේ උස නැති නිකන් කඳු තියෙන්නේ. මේ හරියනම් හොඳටම තියෙනවා. තනින් තන තමයි ඉතින් හොඳට තියෙන්නේ. පාරෙන් එහා පැත්තේ එහෙම මේ නාය ගිහලා තියෙනවා. පැත්ත මේ බලන්න. ඒ දිගටම ගිහිල්ලා තියෙන්නේ. මේ පහත් බිම් වුණාට මේවට ප්‍රශ්නයක් නැහැ. අර ගෙවල් එහෙම ප්‍රශ්නයක් කියලා නැහැ. මොකද කන්දක් එහෙම නැහැනේ. ඒ හරියේ මේ හරියට කියන්නේ දියනිල්ල කියලා. ඉස්කෝලේ යන්න ඉන්නවා. මේ නුවරඑළිය රාගල පාරේ මේ හරිය නාය ගිහලා තිබ්බේ. මේ පාර තව පොඩ්ඩක් අබලන් වෙලා තියෙන්නේ දැන්. කලින් මේ වගේ තමයි තිබ්බේ. ඒක තව ඩැමේජ් වෙලා තියෙන්නේ හැරිලා. පොඩ්ඩක් මේ හරිය කාපට් වෙලා තිබ්බේ. එතනින් පොඩ්ඩක් ඉස්සරහා හොඳයි. ඔය පොඩි කඳු ගිහින් තියෙන්නේ මේ. ඒ කියන්නේ අර මේ පැත්තේ කන්ද උස අඩු තැන් පොඩ්ඩක් නාය යනවා අඩුයි. තේ ගස් තියෙන අර අපි කියන්නේ පාංශු කාදනය කියලා. බස් එහෙමනම් දුවනවා. මොකද මේ පාරේ සමහර තැන්වල ගිහින් තමයි නාය. ඒ වුණාට මේ මෙතන හැම බලන්නකො මේ. ලොකු මෙතන මේ පාරේ එක ට්‍රැක් එකයි තියෙන්නේ. අනිත් ට්‍රැක් එක වැහිලා තියෙන්නේ. මඩ තනි කරම පාරේ මේ. අපි ඉතින් මේ ගෙදර ආව රාගල. ඇවිල්ලා දැන් අපි දෙන්න යන ගම. මෙතන තමයි හරස් පැද්ද කියන්නේ. මෙන්න මෙතන ඉඳන් තමයි බෑවුම පටන් ගන්නෙ. අහුවේ බෑවුම.
ආව බෑවුමෙන් තමයි බස් එකක් එහෙම ගියේ හරියට මෙන්න මේ මෙතනින් කඩාගෙන ගියා යට පාරට. පේනවනේ RD එකෙන් දාලා තියෙන අර ලයිට්ස් එහෙම පාර අඳුර ගන්න රැට එහෙම මෙච්චර වංගුවක් තියනවා කියලා. ඒ ලයිට් පැය 27ම වැඩ කරනවා. අර මං ඉස්සෙල්ලා බස් එක ගියා කියලා කිව්වේ උඩ මේ පැත්තේ. එතනින් තමයි මේ පල්ලමට වැටුනේ බස් එක. මේ හරිය එක ළඟ සෑහෙන ગેප් එකක් තියෙනවා. මේ දවස්වල මාර සීතලක් තියෙන්නේ වෙවුලනවා. තාම උදේ අපි මේ යන්නේ. අපිට වෙලා මදි වුණා නුවරඑළිය ටවුන් එක පැත්තට යන්න මේ රාගල ඉඳලා නුවරඑළිය පාර සෑහෙන ඩැමේජ් වෙලා තියෙන්නේ. මේ පාර මැදම නිකන් කෝට්ටක් වගේ හිටලා මේ පාර පුපුරලා තියෙන්නේ මෙතන. පොළොවේ ගිලා බහලා මේ බලන්න මේ කොහොමද පාරට වෙලා තියෙන්නේ. පස් මේ පැත්තට ගොඩ ගහලා තියෙන්නේ. වයර් ඉලෙක්ට්‍රිසිටි බෝඩ් එකෙන් ඇවිල්ලා කට්ටිය වැඩ. මේ අර එකතු වෙන පස් ගෙනල්ලා මේ අයිනේ ගොඩ ගහලා මේ හරියන පොඩ්ඩ ලස්සන තියෙනවා. මේ අයිනේ පොඩ්ඩක් කැඩිලා මෙතන මේ. මේ පොඩි නාය ගිහිල්ලා ඉතින් මෙහි අම්මලා අපිට කතා කරන්නත් සතියක් විතර ගියා මේ ඒගොල්ලන්ට සිග්නල් නැහැ. ඒ කියන්නේ අර සිග්නල් ටවර්ස් වලට යන්න කරන්ට් එක නැහැ නේ. ඉතින් ඔක්කොම හයි ටෙන්ෂන් වයරුයි මේ කරන්ට් වයර් ඔක්කොම විම ලයිට් කණු එක්කම. අදට සමහර තැන් වලට මේ කරන්ට් එක නෑ නේද? ඔව් ඉතින් ඉක්මනට ඒගොල්ලන්ට රිපෙයාර් කරන්න පුළුවන් තැන් හදනවා. මේ බලන්න මෙතන මේ ලොකු ගල් පෙරලිලා. දැන් වලපනේ ටවුන් එකට කිට්ටුයි. මෙතන බලන්න මෙහෙන් ඇවිල්ලා තියෙන ලොකු ගල් මේ පාරත් මෙච්චරයි තියෙන්නේ ඊට මේ ගෙවල් වල තාප්ප පාරේ තියෙන්නේ මේ වලපනේ ටවුන් එකට ඔන්න මෙන්න ඉන්නේ මේ උල්පත් වතුරද
වෙන්න ඇති නේද? ඔය වෝටර් බෝඩ් එකෙන් නම් මොන හරි දෙයක් කරනවනේ මෙච්චර වතුර ගොඩක් යවන්න නැතුව ඉන්නේ නෑනේ එළියට යාලා. මේ සාම චෛත්‍ය ගාව උඩ ඉඳන්ම නායක් ගිහිල්ලා අර උඩ පාරේ ඉඳන්ම පේනවා. ඒක නම් සෑහෙන ලොකු ඩැමේජ් එකක් වෙලා. මේ බලන්න මේ පාරේ මට්ටමේ ඉඳලා මේ පැත්තට මේ ඔක්කොම පාරට ආවුවා අයින් කරලා RD එකේ. ගස් පත ගස් එකමත් ඇවිල්ලා. මේ අර එතනින් පල්ලෙහා ගෙවල් වලට එහෙම සෑහෙන ගිහිල්ලා අර ස්ලැබ් එකේ මට්ටමටම මේ පස් තියෙනවා. ඔව් මෙහෙන් ආපු ටික පාරෙන් එහා පැත්තෙන් පල්ලමට ගිහිල්ලා යට වෙලා තියෙන්නේ එහා පැත්ත. ගේ මෙතන ගෙවල් නම් යට වෙලා නේද? ඔව්. සෑහෙන්න. මෙන්න මේ පාරෙන් යන ගෙවල් යට වෙලා තියෙන්නේ. අනිත් ඒ කොළඹ පැත්තට වැස්ස නැහැ. මෙහෙට මේ ආපු වෙලේ ඉඳලා වහිනවා. මේ පාර උනත් බලන්නකො තේත. මෙහෙට වැස්සෙන් නම් අඩුවක් නැහැ. මේ දැන් අපි යන්නේ වලපනේ ටවුන් එකෙන්. මේ වලපනේ ටවුන් එකට නම් එහෙම ලොකු හානියක් නැහැ. මේ ටික හොඳටම තියෙනවා නේද? ඔව් වලපනේ ටවුන් එකෙන් පල්ලෙහා කොටස මේ. ටවුන් එක ඉවරනත් එක්කම වගේ. මේ හරියනම් බය වෙන්න යන්න. මෙන්න මෙතන මේ වලපනේ ටවුන් එක පහු වෙනකොට මේ පොඩි පාලමක් අහු වෙනවා. එතන නම් නාය ගිහින් තියෙන්නේ. වතුර පාරේ සැර. වතුර පාර. මෙතන මේ තරම්ම වතුර පාරක් වෙන්නට නැහැ. හරි ලස්සනයි ඉතින් මේ හරිය. මේ එහා පැත්ත මේ හැරිලා ගිහිල්ලා. මෙතන නාය ගිහින් තියෙන්නේ පල්ලෙහාට. මේ බලන්න මෙතන මේ බජාජ් ගෑරේජ් එකක් එහෙම තියෙනවා. ගෑරේජ් එක කඩාගෙන ඇවිල්ලා තියෙන ඇතුළෙම. මේ වෙලාව වලපනේ සෙට් එකට පොඩ්ඩක් කලින් මේ. මේ දින වලපනේ සෙට් එක හරියට. ඒ හරියට නම් මොකුත් ඩැමේජ් එකක් වෙලා නැහැ. හඳු නැහැනේ. ඒ හරියට. මෙතන පොඩ්ඩක් ඩැමේජ් වෙලා ගස් කඩන් ඇටිලා වගේ. මෙතන නාය ගිහිල්ලා. මේ පාරේට එක ට්‍රැක් එකයි තියෙන්නේ ඩබල් ට්‍රැක් වුණාට. මේ බලන්න අපි මේ දැන් කුඹල්ගමුව හරිය ඉන්නේ සෑහෙන මීදුමක් බාලා.
මේ පැත්තට මං හිතන්නේ හැමදාම වහිනවා. මේ වහින්න වාගේ එහා පැත්ත පේන්නේ නැති වෙන්නම මේ දුම. දැන් සීතල වැඩි වුණා නේද? මේ දුමත් එක්ක. මේ ගොහෝ ගහ කඩන් ඇටිලා කපලා ඒක. සීතලයි. මේ දෙසැම්බරේ හින්දා වෙන්නේ නැතිනේ. ඔව් එහෙම වෙන්න. ගෙදරත් කොහොම වතුර වුණත් හෙන සීතලයිනේ වෙන්දටත් වැඩි. ඔව්. පොළවේ අඩිය තියලා ඉන්න බෑ මේ මාර සීතලක් තියෙන්නේ. මේ ඇවිල්ලා කුඹල්ගමුවට ටිකක් පහලින් නේද? ඔව්. මේ පාරේ වංගුවත් එක්ක තියෙන්නේ උඩින් ගස් ඇවිල්ලා සෑහෙන්න. පාරෙත් එක ට්‍රැක් එකයි තියෙන්නේ. දෙකකට මාරු වෙන්න බෑ. මේ අර උඩේ ඉඳන් කඩාගෙන ඇවිල්ලා පාරෙන් වතුරත් යනවා. මේ ලොකු අර ගෙවල් එහෙම ලොකු ගල් බෝල. මේ අර ලොකු අර වංගුවත් එක්ක ඩැමේජ් එකක් කියලා තිබ්බ තැන පොඩ්ඩක් පහු වෙලා මේ. මේ හරියනම් දිගටම නාය ගිහින් තියෙන්නේ. දැන් මේ අපි කිට්ටු කරලා ඉන්නේ අර කීර්ති බණ්ඩාරපුර ગેප් එකයි පදිය පැලැල්ල පැත්තටයි හැරෙන තැන තියෙන්නේ. අන්න ඒ කිට්ටු ඉන්නේ. මේ බලන්න. මේ තියෙන මෙතන බෝඩ් එක ගහලා බදුල්ලට 69යි මයියංගනීට 50යි නුවරට 54යි. කීර්ති බණ්ඩාරපුර ෂෝට් කට් එක තමයි මෙතනට කියන්නේ. මේ ලයිට් කණු ඇලවෙලා ලයිට් කණුව තියෙන දිහා පේනවා. අපි දැන් වෙන්දර යන්නේ කීර්ති බණ්ඩාරපුරට ගිහිල්ලා ඒ පැත්තෙන් අධිකාරිකමට දාලා. දැන් එහෙන් යන්න බෑ පාර වහලා තියෙන්නේ. ඉතින් උතන යටින් යන පාරේ තමයි අපි වෙන්දර යන්නේ. ඒ කියන්නේ කීර්ති බණ්ඩාරපුරට ගිහින් අධිකාරිකම මේ පැත්තේ. දැන් මේ යන්නේ පදිය පැලැල්ල පාරේ තමයි යන්නේ. රිකිල්ලගස්කඩ හරහා මේ පේනවනේ පාරට වෙලා තියෙන උඩ පාර. මේ හරියට නම් ලොකු ඩැමේජ් එකක් කියලා තියෙන්නේ. උඩ ගෙවල් තියෙනවා. ඉතින් ඒකේ මිනිස්සුත් ඉන්නවා තාම. මේ ගෙදරට යන පාරේ ඉස්සරහා තියෙන කොටගොඩ එහෙනම් පස් බුරුල්ලලා ඇවිල්ලා තිනවා සෑහෙන්න මේ පාරවල නේද? මේ වතුර උල්පත් නේ? ඔව්. මේ ගල් මේ වංගු කොච්චර ලස්සනට තිබ්බ පාරද නේ? ඔව්. මන්දාරන් නුවර එහෙම යන්නේ පදිය පැලැල්ල පැත්තෙන්නේ. මේ බාන ගල් පාරේ ගල් තියෙන හැටි මේ හිතා ගන්න බැරි ගල් තියෙන්නේ මේ කොහෙන් ආපුවද කියලා. මේ ගල් තලාවෙන් ආපුවා තියෙන්නේ. දිය ඇලි තිබ්බේ නැති තැන් වල පොඩි පොඩි දිය ඇලිත් හැදිලා තියෙනවා. පාරේ එහා පැත්තටම ගල් රෝල් වෙලා ගිහින් තියෙනවා. අපිට වැඩිය ලොකු ගල් තියෙනවා.
මෙතන නම් පාර පොඩි ඉඩයි තියෙන්නේ. බලන්න උඩ ඇවිල්ලා තියෙන පස් කණ්ඩිය. මේ හරිය නම් පුදුම නායෑමක් ගිහින් තියෙන්නේ ළඟ නේද? ඔව්. දැන් කොහොමත් මේ පැත්ත නිකන් කලිනුත් මේ බලන්නකෝ ඒගොල්ලන්ගේ මාර්ග සංඥාවල උනත් මේ ගල් වැටෙනවා එහෙම කියලා දාලා තියෙන්නේ. එහෙම පැති. මේ හරිය නම් මනුස්ස වාසය අඩුයි. ඒ කියන්නේ ගෙවල් නැහැ. නිකන් පාළු හරියක් නේද? ඔව්. අර මේ හරිය නාය ගියපුවාම ගැටලුව වෙන්නේ මේ ගමනාගමනයේට. පාර බ්ලොක් වෙනවනේ. දැන් පල්ලෙහා පාරෙන් යන්න බෑ නුවරට. දැන් නුවරට යන්න එකම පාර මේ පැත්ත විතරයි. දැන් මේ පාරත් සෑහෙන ඩැමේජ් වෙලා තියෙන්නේ. RD ගෙනුත් සෑහෙන සේවයක් කරනවා හැබැයි. මේ මිනිස්සුත් මේ මොකද හැම තැනකම පස් වැටෙනවා මේ ගලෝගන කෙලින්ම ආයේ පස් කුට්ටි පිටින් ඇවිල්ලා තියෙන්නේ මේ පාරට. ඉතින් ලොකු ගස් එයිද කියලා හිතනවා පාරට. මේ බලන්න දැන් මේ බස් එකත් එක්ක යන්නේ මේ බස් එකේ ගානට ගල තියෙන්නේ මේ. මේ බලන්න ගස් පිටින් පාර බස් එකේ උසට ගල තියෙනවා නේ. ඔව් බස් එකේ උසටම ගල ඊටත් වැඩි උසයි. ඔය ඉතින් තල්ලු කරන්න බෑනේ අර හිල් විදලා කෙමිකල් දාලා කඩලා තමයි එන් කරන්න වෙන්නේ. බූම් එකකටවත් උස්සන්න බෑ. බූම් එක අනිත් පැත්ත ගහනවා මේ ගලේ සයිස් එකට. මේ බලන්න එහා පැත්තේ මේ පාර හොඳටම ගිලා බහැලා තියෙනවා. කඩාගෙන ගිහිල්ලා. මෙතන පාර එක සයිඩ් එකේ තියෙන්නේ මේ අයින නැහැ පාර. මේ කරන්ට් කණු පල්ල හැදෙන්නේ කරන්ට් කණු. මේ හැබැයි මෙතන හැම තැනම ගහලා මේ තියෙන මාර්ග සංඥාවලත් ගල් පෙරෙනවා කියලා යද්දී එහෙම පරිස්සමෙන් ගන්න කියලා ගහලා තියෙනවා. මේ පාරට ඇවිල්ලා තියෙන ගල් කුට්ටි පාර මැද තියෙන්නේ මේ ගල්. මේවා. මේ බලන්න දිගට මේ හරිය නම් ගෙවල් තියෙනවා. ගෙවල් තියෙන හරියත් මේ නාය ගිහින් තියෙන ඉස්සරහා. මේ ගෙවල් තියෙන්නේ පාරෙන් එහා පැත්තේ. මේ කරන්ට් කම්බි බලන්න. කරන්ට් වයර් බිම. ඉස්සරහා පොඩි දිය ඇල්ලක් තියෙනවා. මෙතන ගෙවල් වෙලා එනන් දොරවල් වහලා ගිහිල්ලා. දියලේ මොකක්ද දැන් නම? ආන්දදියල්ල. ආන්දදිය. ඉස්සර නම් ආන්දෙක් හිටියලු. ඔව්. මලක ඔව්. ඒ රජ කාලේ එහෙම කියනවා. අපි නම් දැකලා නැහැ. ඒ නම හැදිලා. මේ කරන්ට් වයර් ඔක්කොම මිම. අර උඩ ගෙවලුත් තියෙනවා මේ. එක දිගටම නාය ගිහින් නැහැ. සමහරක් තැන් හොඳට තියෙනවා. දැන් මේ අපි ඉන්නේ මුංවත්ත කියන හරියේ. මෙහි ගොඩක් අය මැරුණලු. අර ඇන්ටි කිව්ව ඔව්. 6 දෙනෙක්
විතර මැරුණලු. ඔය ඉතින් මේ පැත්තට මේ වෙලා තියෙන හානිය වැඩිනේ. මේ මං හිතන්නේ මුංවත්ත ටවුන් එකද කොහෙද? ඔව් මුංවත්ත ටවුන් එක තමයි. අර බලන්න අර ඔව්. පේනවද දන්නේ නැහැ. ඈතින් කන්ද මැද්දෙන් කොටසක් ගිහින් තියෙනවා. මෙතන වංගුවත් එක්ක මේ උඩින් කඩාගෙන ඇවිල්ලා මේ. හොඳ වතුර පාරක් ඇවිල්ලා තියෙනවා වගේ. ඒ කියන්නේ ගොඩක් තැන්වල මේ මෙතනත් පාර ගලවන් ගිහිල්ලා. ගොඩක් තැන්වල මේ නාය ගිහින් තියෙන අර වංගුවත් එක්ක පොඩි වතුර පාරක් ආවා වගේ තැන්වලට එන ආපු වතුර ප්‍රමාණය වැඩි නිසා නේද? ඔව්. කඩාගෙන ගිහින් තියෙන්නේ. මෙතනත් මේ උඩ පාර වැහිලා. වතුර පාරවල් ඇවිල්ලාද කොහෙද ඒ වගේ? හැදිලා නේද? ඒ කියන්නේ හාරගෙන ගිහින් තියෙන්නේ. මේ මුංවත්ත කියන හරිය නම් ගොඩාක් නාය ගිහිල්ලා නේද නාය? ඔව්. මේ පාරටම ඇවිල්ලා තියෙන්නේ මේ ගොඩක් තැන්වල පාරේ තියෙන්නේ කෙලින්ම නාය ගිහිල්ලා. කිටි කිටි කියන්නේ පුදුම සීතලක් තියෙන. මේ කොම්ප්‍රෙෂර් දාලා කඩනවා ගල් මේ. කොම්ප්‍රෙෂර් එකේ මෙතන මේ ඉලා බහැලා පාර. මේ හරිය බලන්න. තනින් පල්ලමත් ගිහිල්ලා මේ පැත්ත උඩ ගලවගෙන ඇවිල්ලා තියෙනවා. පාරේ කරන්ට් වයර් ඒ උඩින් යන්නේ අපි. ඔව්. මේ පල්ල හැට්ට වෙනකම් මගේ හින්දා. ඕ. පිස්සු හැදෙන එතන නන්නේ. ඔව්. මේ පාරක තාප්පයක් කඩාගෙන මෑවිලා තියෙනවා. ඒ RD ගෙන් මං හිතන්නේ දාපු කොන්ක්‍රීට් එකක්ද කොහෙද මේ? මෙතනත් පාලමේ කොටසක් ගිහින්නේ. ඔන්න දැන් අපි ආව පදිය පැලල ටවුන් එකට. මෙතන ඉඳන් මතුරටට 3 කිලෝමීටර්. පදිය පැලල ටවුන් එකේ දැන් අපි ඉන්නේ. සීතලට වෙවුලනවා ළමයි. දැන් වෙලාව 9:10ට වගේ තියෙත් මාර සීතලයි. අපි පදිය පැලල ටවුන් එකේ මේ ටවුන් එක ඇතුළට යන්නේ අර පරණ පාලම තියෙන පැත්තට. අර අලුත් පාලමෙන් බයිපාස් වෙලා තියෙන්නේ ටවුන් එක. මේ පල්ලෙහා තියෙන්නේ පරණ ටවුන් එක. පරණ ටවුන් එක කියන්නේ ටවුන් එක. ඈත ඔයාලට පේනෙයි. දැන් අපි යන්නේ අලුත් පාලම. අර තියෙන පරණ පාලම අර ඈත. මේ පාලමෙන් දානකොටම පදිය පැලල ටවුන් එක තියෙන විදිහ මේ. දැන් මේ පැත්ත මෙහෙමනම් මන්දාරණුවර පැත්ත මේ සෑහෙන්න නාය ගිහිල්ලා ඇති.
අපිට නම් ඇහෙනවා මේ ගලක් විදිහට සද්ද එනවා. නේද? උඩ පාර. උඩ පාරේ මන්දාරම් නුවර පාරේ ගල් කඩනවා. එළ මුල්. බස් එක. ඉතින් මන්දාරම් නුවර පාර ඕක තමයි. මේ හරිය ඇවිල්ලා පදිය පැලල්ලා ඉරිකිල්ල ගස් කඩයි අතර නේද? ඔව්. ඒ කියන්නේ මේ දැන් නම් ටවුන් එකෙන් අපි තාම පදිය පැලල ටවුන් එක කිට්ටු ඉන්නේ. දිගටම ඉවරයි නේ මේ පැත්තට. මුල් පිටින් ගලවිලා ඇවිල්ලා. වදුල ඇවිල්ලා උඩ ඉඳන් ඇවිල්ලා තියෙන්නේ. උඩ පාරකුත් යනවා කොන්ක්‍රීට් පාර. ඔව් නේ. අර තියෙන අතනද කොහෙද උඩට යන පාර? පාරනේ. මේ තියෙන මේ අස්සෙන් පාර. මෙතන. පාරතම උඩ ඉඳන් ගිහින් මේ දෙහිපේ මේ බලන්න කඩාගෙන ගිහිල්ලා ගෙවල් මේ ගේ පාරෙන් එහා පැත්ත මේ ගෙවල් මේ පාරෙන් එහා පැත්ත අර ගේ භාගයක්ම කැඩිලා ඉතින් මේ ඔක්කොම ගෙවල් කැඩලා ගිහින්නේ මේ මඩ මේ ගෙවල් ඔක්කොම කැඩිලා ගන්න දෙයක් නැහැ මොඩ දියැලි තියෙද්දි වතුර පාර වැඩිනේ සර. ඔව්. මෙතන එහෙම පාර ගිලා බහැලා තියෙන්නේ. හිමින් යන්න කියලාත් දාලා මේ පාර පුපුරලා තියෙන්නේ. මේ අපි ඉන්නේ රිකිල්ල ගස්කඩ ටවුන් එකේ. එතන ටවුන් එකට එනවත් එක්කම මේ වාහන ගිලා බහැලා. පාර කැඩිලා. ටවුන් එක පටන් ගන්න තැනම තමයි ගිහිල්ලා තිබ්බේ නේ. ඔව් පටන් ගන්නව තැන. ටවුන් එක නම් අවුලක් නැහැ නේ. ඔව් මේ හරිය අවුලක් නැහැ. මේ හරිය සේෆ්. වතුර දැම්මා වගේ එහෙම මේ පෙනුමකුත් නැහැ නේද? ටවුන් එක පොඩ්ඩක් කන්දේනේ තියෙන්නේ. ටිකිල්ල ගස්කඩේ ඉඳලා මහනුවරට කිලෝමීටර් 35ක් තියෙනවා. මේ රිකිල්ල ගස්කඩ ටවුන් එක ඉවර වෙනකොට මේ පාර කැඩිලා ගිහිල්ලා. දැන් රිකිල්ල ගස්කඩ ටවුන් ඉවරයි. දැන්
හංගුරන්කෙත පැත්තට තමයි දැන් මේ යන්නේ අපි. දැන් මේ රිකිල්ලගස්කර ටවුන් ඉවරලා පොඩ්ඩක් දුර ඇවිල්ලා නේද? මෙහෙත් පාර ගිහින් තියෙන්නේ මේ කඩාගෙන. දැන් මේ මෙතන එහෙම පාර ගිලා බහැලා මේ කොටස. මේ මාක් කරලා තියෙන්නේ මේ. අර ස්ලැබ් එක උඩට එහෙම වැටිලා. ඔයාලට නිකන් අර පොලිෂ් වෙලා වගේ තනකොළ නැති තැන වෙනවද මේ? පස් කණ්ඩිය ඇවිල්ලා පාරට. ලයිට් කණු ටෙලිෆෝන් කණු බීම තියෙන්නේ මේ. මෙතන නම් මේ හයි ටෙන්ෂන් වයර් බීම පාරත් පටු වෙලා රිකිල්ලගස්කර ටවුමෙන් පොඩ්ඩක් පල්ලෙහාට කියන හංගුරන්කෙත පැත්තට පොඩ්ඩක් ආයි ඩැමේජ් වෙලා. අනේ අම්මෝ කියලා හිතෙනවානේ. සමහර මිනිස්සු ඉතින් දුක් මහන්සිලා අවුරුදු ගාණක් ගොඩනගාගත්ත දේවල් සෙනගින් මෙයාලා. අපේ තාත්තගේ කොටුව එහෙම ගණ්ඩ දෙයක් නැහැ. දැන් අපි ඉන්නේ හංගුරන්කෙත ටවුන් එකේ. හංගුරන්කෙත ටවුන් එක නිකන් තැනි තලාවටනේ තියෙන්නේ. ඒක නිසා පෙනුමෙන් නම් එහෙම ලොකු මේ ආබාධයක් නැහැ. ඒ පාලම දෙපැත්තේ තීව්‍ර කාදනය වෙලා තියෙන්නේ. ස්ලැබ් එකක් කණු එහෙම ඇවිල්ලා. ඔන්න යාළුවනේ අපි කන්දේ හන්දියට ආවා. අඟුරන්කත ඉඳලා කන්දේ හන්දියට අතරට නම් ලොකු කඩා වැටීම් නැහැ. ඔය ඉස්සරහින් ඔයාලට පේනවද නැත්නම් ලොරි වැඩ කරනවා. ඊ ඇවිල්ලා බදුල්ල පාර රන්දෙනිගල හරහා. මේ පැත්තේ නම් පාර කැඩිලා තියෙන්නේ. අධිකාරිගමට යන්න පුළුවන්. එහෙන් ආයි හංගුරන්කෙතට දාලා තමයි මේ කීර්ති බණ්ඩාරපුර ගැප් එකට ගිහින් ආයි පල්ලෙහාට දාලා මේ බදුල්ලට යන්න. අනික මේ හංගුරන්කෙතේ ඉඳලා කන්දේ හන්දිය අතරට ලොකු ඩැමේජ් එකක් නැහැ. පොඩි පොඩි තැන් කඩන් වැටලා තියෙනවා. මේ වාන් ළමයි මේ කන්ද හන්දිය පහුවෙලා අපි එනවත් එක්කම මේ ටිකම මේ කඳු කඩන් වැටිලා. ඒ කියන්නේ අපි යන්නේ නුවර පැත්තට යන්නේ. නුවර පැත්තට යද්දී. මේ පොඩි පොඩි ගස් එක්කම පාරේ. දැන් මෙතන එහෙම මේ ට්‍රැක් දෙකේ පාරෙන් එක ට්‍රැක් එකයි තියෙන්නේ. දිග්ගටම කඩා වැටිලා. සමහර ඒවා තියෙනවා ඈත කන්ද මැද්ද නිකම්ම ගිහිල්ලා නේද? ඕ. මේ කැමරාවෙන් පේන්නේ නැහැ සමහර තැන්. එච්චර දුර වැඩි. මේවා පාරට හානියක් වෙලා නැහැ. මොකද කන්ද ටිකක් එහාට වෙන්න තියෙන්නේ. දැන් අර අපි කිව්වේ නිකන් සීතලයි හිරි වැටෙනවා කියලා. ඒ ගතිය ගියා. අනිත් එක දැන් මේ වික්ටෝරියා ජලාශයම තමයි ඔය තියෙන්නේ එහා පැත්තේ. ඒක අපි ඔච්චර වතුර පිරලා තියෙනවා ජීවිතේට දැකලා නැහැ.
උදව්වැගේ ස්මාරකයේ තියෙන හරිය දැන් මේ ඉන්නේ අපි. ඒකෙත් අර ස්මාරක අර ඒගොල්ලන් අනුස්මරණය කරන්න දාලා තියෙන ඒ කිට්ටුවටම මේ වතුර ඇවිල්ලා තියෙන්නේ. එතන වතුර අල්ලන්න පුළුවන් මට්ටමටම තියෙනවා. මේ බාන්නේ පාලමේ වතුර අල්ලන්න පුළුවන් මට්ටමට තියෙන්නේ. මේ වැලි පිරීලා උඩටම. මේ අර පැත්ත නිකන් අර හෙත්තේ නිකන් වැවක් වෙලා පුංචි වැවක්. ගඟක් කියලානේ. තනිකර උඩටම මේ වැලි ඇවිල්ලා තියෙන්නේ. මේ පැත්තේ හන්දියට කලින් රොටි කඩ ටික තියෙන හරිය තමයි මේ තියෙන්නේ. ගල් කඩනවා මැෂින් එකේ. ඉස්සරහ ගල් කඩනවා. තැන ගලිය කඩන්නේ මැෂින් වලින්. මෙතන නම් ගන්න දෙයක් නැහැ ලොකු ඩැමේජ් එකක්. මාර ඩැමේජ් එකක් මෙතන බ්ලොක් වෙලා තමයි වාහන මේ කොහෙටවත් යන්න බැරුව හින්දා ඒක හින්දා ඒගොල්ලෝ ටක් ගාලා ක්ලියර් කරලා ඒ තැන්. මේ ගල් බලන්න පාරේ තනේ කරව එක ට්‍රැක් එකක්ම වැහිලා. දැන් අපි නුවර වැවරවුම ඉන්නේ. මේ බලන්න වැවේ වතුර ප්‍රමාණය වැඩි වෙලා ජල මට්ටම වැඩි වෙලා උඩටම තියෙන වතුර කිරිලා. ගහක් පඩාගත්තු ලස්සනට පේනවා මාලිගාවේ. අපි දැන් යන්නේ නුවර සහස්සු වෙන ගාවේ. මේ තියෙන සහස්සු වෙන නුවර එහෙම යට වෙලා වගේ ගතියක් පේන්නේ නැහැ ටවුන් එකේ. මේ හරිය නේද? අපි මේ දැම්මේ නුවර පරණ පාරටනේ. ඔව් අපි යන්නේ පරණ පාර. ඔන්න අපි නුවරේ ඉඳන් ඇවිල්ලා ගන්නෝරුව පාර පැත්තට හරවලා. මේ පැත්ත ඉතින් මහවැලි ගඟ දැන් අපි යන්නේ ගන්නෝරුව පාරේ මේ අර කුෂිකර්ම දෙපාර්තමේන්තුවද කොහෙද තියෙන්නේ පැලතවාන. මේ ඔයාලට පේනවද මේ මැද බලන්න පාරේ
මේ පාර බෙදෙන තැන තියෙන්නේ. එතන දැන් මෙන්න මේ තව චුට්ටක් ඉස්සරහටදී මැද කහ පාට වෙලා තියෙනවා. අර මේ එහා පැත්තේ shopping bag මේ බස් එකට එහා පැත්තේ මේ තියෙන්නේ මේ හරිය යට වෙලා තියෙන්නේ මේ මඩ පාටට තියෙන්නේ මැද පාරත් එක්ක බෙදෙන එක මේ තියෙන්නේ මේ shopping bag ඇවිල්ලා මේ පැත්තේ එහෙම ගන්න දෙයක් නැහැ මේ. කියන්නේ මේ හරිය පාතයිනේ. මේ හරිය ඔක්කොම යට වෙලා තිබිලා තියෙන්නේ. මේ මැද නිකන් පාරේ අයින් වල මේ මැටි. ඔන්න මේ ටික යට වෙලා නැහැ. මේ ටික ආයි පොඩ්ඩක් උසයි පාර. මේ හරියට වතුර ඇවිල්ලා නැහැ. මේ තියෙන මහවැලි ගඟ හැරිලා මේ. ඔය එහා පැත්තේ තියෙන පේරාදෙනිය ගාඩන් එක. සංගිලි පාලම එහෙමත් කැඩිලා තියෙන්නේ කෑලි කෑලි වල. මෙහෙට වතුර ඔක්කොම ගහලා මේ වැටවල් වල shopping bag. මේ අපි යන පාරේ ගානටම වතුර ඇවිල්ලා තියෙන්නේ. අච්චර පල්ලමේ තියෙන ගඟ. මේ තියෙන අර හાર્ඩ්වෙයාර් එක ගාව ගියගේ නිකම් ලිස්සලා ගිහිල්ලා වගේ තියෙන්නේ ගේ. මෙච්චර කාලයකට වතුර ඇවිල්ලා හැම පැත්තකටම ඕක තමයි වෙලා තියෙන්නේ. අර විලාසයක් වුණේ නේද? ආයෙ හම්බ කරපු මුළු සේසතම ඉවරයි. රුපියලෙන් කොහමද කඩ තුනක් ගහගත්තා. කවදාරි පෙන්ෂන් එකක් විදියට එයිනේ කියලා බලාපොරොත්තු වෙනවා. අන්තිමට ඒකත් නැහැ. කවුනේ දෙමොස්සකටද? දැන් මෙතනත් සුවර් නැහැ. ඉතින් මේ කඩ වුණත් හිටියන. මේ මෙතන ගිලා බහැලා තියෙන්නේ. අපි දැන් පේරාදෙනිය හන්දියෙන් හරවනවා කොළඹට. අපි දැන් නුවරඑළියට යනකොටත් ওই කඩු ගන්න අය කෝච්චිය නවත්තලා තිබ්බේ එනකොටත් නවත්තලා. ඒ කියන්නේ තාම රේල් පාර හදලා නැහැ මේ නුවරට එන්න. දැන් මේ අපි වීඩියෝ එක කරන දවසේ නේද කෝච්චියක් නවත්තලා තියෙන්නේ ස්ටේෂන් එකේ නිල් පාට කෝච්චිය. දැන් ඉස්සරහෙන් කඩු ගන්න අය බෑවුම පටන් ගන්නවා රේල් පාරට එහෙම මේ පස් කඩන් වැටලා තියෙන්නේ. රේල් පාර මැද තමයි මේ ගහ තියෙන්නේ. එදේනේ කඩු ගන්නාවේ නාය යන එක. කඩු ගන්නාව මස්කන්ද පැත්තම ගිහින් තියෙන කඩු ගන්නාව. අර ගල විදපු තැනත් ලොකු ගස් තිබ්බ ඒ ඔක්කොම කපලා කඩන් වැටෙන්න කලින්. මේ වණ්ඩුඩේ ඉඳන් ඇවිල්ලා බෝල බස්. මේ පාර ගිලා බහැලා. මේ පැත්තේ තිබ්බ කඩ ඔක්කොම අයින් කරලා මේ. ඉස්සරහ අර පැණි රස කඩවල් තිබ්බේ ඔක්කොම මේ ඒවා උඩට වැටිලා තියෙන්නේ ගල්. මෙතනක් ගිලා බහැලා. මේදී කොටවල සයිස් එක ගස් මේ. ඔව් ලොකු ගස් කපලා අයින් කළා නේ. වැටිච්ච මේ කඩවල් කඩ ගන්න දෙයක් නැහැ මේ. උඩ ඉඳන් ඇවිල්ලා තියෙනවා. මේ කඩවල ඔක්කොම වහලා දාලා දැන්. බයයින් ඉතින් ඉන්න නේද? අර අතන උඩ මේ බලන්න. ලොකු ගල් බෝල ඇවිල්ලා තියෙන උඩ ඉඳන්. උඩ ඉඳන් තමයි ඇවිල්ලා තියෙන ගල් බෝල. උඩ ඉඳලා ඇවිල්ලා මේ පැත්තෙන් ගිහින් මෙහෙන් පල්ලෙහාට මේ. ඊට පස්සේ මෑල්ල පාරෙන් පල්ලෙහාට තමයි ගිහින් දෙන්නේ. පල්ලෙහා ගෙවලුත් තියෙනවා හැබැයිනේ.
මෙතනත් මේ පාරට ඇවිල්ලා නාය වංගු නැති වෙලා. නේද? ඔව් නේ. මෙතනත් ඒ වගේ. එක ට්‍රැක් එකයි තියෙන්නේ අනිත් ට්‍රැක් එකම ගල් කුට්ටිය ඇවිල්ලා වැහිලා තියෙන්නේ. මේ මෙතන මොනේද? අර උඩ ඉඳන් ඇවිල්ලා. මේ එකෙන් වැඩ ලයින් කරනවා. මේ තියෙන අර හෝටලේ මේක නේද? ධනුෂ් හෝටලේ. ඒ හෝටලේ නම් ඉබ්බල යන්නත් බෑනේ. කොන්ක්‍රීට් එක විතරයි. අපි දැන් මාවනැල්ල ටවුන් එක පහුවෙලා පොඩ්ඩ දුරක් කොළඹ පැත්තට යනවා. මේ බලන්න මේ ස්ලැබ් එක හොඳටම බිමටම කඩාගෙන ඉතිලා. පාරත් ඇහිලා තියෙන්නේ. පාරත් ඇහිලා. ඒත් හෝටලයක් උඩට වගේ තමයි නේ බිල්ඩින් දෙක තුනක් උඩට වැටලා. ඔන්න ඉතින් යාළුවනේ අපි ආවා කෑගල්ලයි මාවනැල්ලයි අතර ඉන්නේ දැන්. මාවනැල්ල පහුවෙනකන් වගේ බෑවුම් නාය ගිහිල්ලා තිබ්බා. මේ හරියෙන් එහාට නම් අපි මොකද කොළඹ ඉඳලා ආවනේ කලින් දවසේ. ඒකින්ද මෙතනින් එහාට පාර එහෙම ඩැමේජ් වෙලා නැහැ. ඉතින් අපි ඔයාලට පාර පෙන්නන්නත් එක්ක තමයි වීඩියෝ කරන් ආවේ. මේ පාර වීඩියෝ එකේ අපි දෙන්න ගොඩක් හිටියේ නෑ නේද? ඔව් පාරවල් විතරයි. ඒක නිසා දැන් අපි මෙතනින් එහාට වීඩියෝ කරන් යන්නේ නැහැ කොළඹටම. කෑගල්ලයි මාවනැල්ලයි අතර මේ වීඩියෝ එක නවත්තනවා. එහෙනම් අපේ තවත් සොඳුරු මතකයෙන් හමු වෙමු. ඔයාලට සුබ දවසක්. ඔයාලා ඉන්න තැන්වල පරිස්සමින් ඉන්න. වහිනව නම් එහෙම ඔය කඳු එහෙම තියෙන තැන්වල ඉන්න කට්ටිය පොඩ්ඩක් පරිස්සමින් නේද? ඔව්. ඒ දවස් ටිකට හරි නෑදෑ ගෙදරකට හරි ගිහින් ඉන්න නේද? ඔව්. මොකද මේ අපි ගිය පාරවලුයි ගෙවල් තියෙන අවදානම් සමහරක් තැන්වල කට්ටිය ඉතින් තියෙන දේවල් දාලා යන්න අමාරු වෙන්නේ නේද? හරි කට්ටිය ඉන්නවා ඉතින්. ඒක නිසා ඉන්න තැනක පරිස්සමින් ඉන්න. මේ අපි නුවරඑළිය ඉඳලා අපි රාගල ගෙදර ගියා. ඒ මග තමයි ඔයාලට පෙන්වුවේ. තවයි ඉතින් පාරවල් දැනුවත් කරන්න පුරුවන් අය තියෙනවා නම් නාන්න නේද? ඔයාලා දැන් මේ වීඩියෝ එක දකින්නකොට පරක් වෙන්න පුළුවන්. ඒක නිසා යෙද්දී පාරවල් එහෙම පොඩ්ඩක් දන්න අයට කෝල් කරලා දැනගෙන එන්න. මොකද සමහර අපි ඇරලා තියනවා කියලා හිතුව පාරවල් යනකොට ආයි මේ මොකද වහිනවනේ. මේ කොළඹ පැත්තට වැස නැති වුණාට නුවරඑළිය පැත්තට වහිනවා. ඒතර වහිනකොට අර පස්කුරුල් වෙලා ආයි කඳු වැහිලා. මේ කඳු කණන් වැටිලා. ඒක නිසා අපි හිතන්නේ නැති වුණාට පාරවල් වැහිලා තියෙන්නේ. ඒකින්ද පාරවල් දැනගෙන එන්න. එහෙනම් ඔයාලට සුබ දවසක් පරිස්සමින් ඉන්න. එහෙනම් අපි මෙතනින් නවතිනවා වීඩියෝ එක. බයි.